මුදලාලි අපිට දාන්නකො ප්ලේන් දෙක. මුදලාලි මේ අපේ ගන්නන් ජීවිතේට දියුණු කරන්න හම්බෙන්නේ නැහැ. ඒ මොකයි ඔබ එහෙම කියන්නේ? නැති ගමක් දියුණු කරනවා නම් සමිති සමාගම් ටික හරියට තියෙන්න එපා. ඈ දේව නැතුව කොහොමද ගමක් දියුණු කරන්නේ? අනිත් එක දැන් මේ සමිති සමාගම් වල නිලධාරීන්ට ගමේ ඉන්න හොරු ටික ඔක්කොම එකතු වෙලා එතනට ගිහුවාම ගමක් දියුණු කරන්න බෑ කීයටවත්. ඒක නම් හැබෑව ඈ. හැබැයි දෙයිනේ කියලා උන්ගේ පවුල් ටික නම් හොද්දට දියුණු වෙනවා හොද්දට. සාධිකෙත් මූට තේරෙනවා. අනිත් උන්ට තේරෙන්නේ නැහැ උක. උඹ දැන් ඔය කාට වඩින්නද කියන්නේ? කාටවත් වදින්න නෙමෙයි මුදලාලි. මම මේ කතා කරන්නේ පොදුවේ. සාධිකෙත් මේ ගමට වෙලා තියෙන දේ ගැන. සාධිකෙත් ගමේ සමිති වලින් කරන්නේ. සාධිකෙත් මිනිස්සුන්ගේ සල්ලි ටික හූරා ගන්න. සාධිකෙත් අනික මුදලාලි ගමේ ඉන්නේ සාධිකෙත් දුප්පත් සාධිකෙත් මිනිස්සු ටික. සාධිකෙත් මොකද්ද කරන්නේ? මුදලාලි පොඩ්ඩක් ඉන්න ටක් ගාලා එනවා ඈ. යමු බූරුව. මොකද්ද බූරුව කරන්නේ? යන්නේ මම මොනවද කරේ? මොකද්ද කරේ කියන්නේ? ඔබ මේ පැන යන්නේ. ඉතින් අනේ ඔයාලට සපෝට් එකක් එක්ක නේ මම අතින් දාලා කිව්වේ. බම්බෝ සපෝට් එක. මේ හපා. හොඳට අහගනි. දැන් මම යනවා ඇතුළට. ඇතුළට ගිහිල්ලා මම මුදලාලිත් එක්ක අරුන් දෙන්නගේ ජඩකම් ඔක්කොම ටික කියනවා උන් දෙන්නට ඇහෙන්නත් එක්ක. හරිද? උඹට තියෙන්නේ ඒ කියන හැම එකටම එහෙම කරන්න දෙන්න බෑ. එහෙම කරන්න දෙන්න බෑ කියලා කියන්න විතරයි. කියලා මම මෙතන සපෝට් එකක් දීපන්. මොකද කියන්නේ? එහෙම කරන්න දෙන්න බෑ. මං කියන්න. අනවශ්‍ය මගුල් කියලා ආය අවුල් කරපන්කෝ බලන්න. හරි. මං කියන්න. මම මේ කියා හිටියේ මුදලාලි ගමේ සමිති සමාගම් වලින් කිසිම දෙයක් ගමට වෙන්නේ නැහනේ. ඈ දැන් නිකමට ගන්නකො ගොවි සමිතිය. ඈ ගොවි සමිතිය ගැන කතා කරන මට පැහැදිලිවම අයිතියක් තියෙනවා. මොකද මම ගොවි සමිතියේ සමාජිකයෙක්. නැද්ද බං? මං ඕන මුදලාලි එකින් එක කියන්න. ඈ දැන් වැව හාරනවා කියා අවුරුදු ගාණක් කිව්වා. වැව හැරුවද? හැරුවේ නෑනේ. දැන් වැව හාරන්න පාසෙච්ච සල්ලි වලට මොකද උනේ? ගසා කාලා. එහෙම කරන්න දෙන්න බෑ. එහෙම කරන්න දෙන්න බෑ මුදලාලි. අනික මුදලාලි වැවේ තියෙන වතුර ටික හරියට දෙන්න ඕනේ. ඇල ඇරියොත් එම දවස් එකමාරයි. ආය ඇල වහනවා. එහෙම කරන්න දෙන්න බෑ. අනික ඔය සමිති වල එකතු වෙච්ච මුදල් ටික කෝ? ඈ කෝ? ඒවට වෙච්ච දෙයක් නෑ. එහෙම කරන්න දෙන්න බෑ. එහෙම කරන්න දෙන්න බෑ. අනික මුදලාලි අවුරුදු ගාණක් තිස්සේ ඉන්නේ එකම නිලධාරි ටිකනේ. ඈ එකම නිලධාරි. එහෙම කරන්න දෙන්න බෑ. මම නම් කියන්නේ මුදලාලි අලුතින් නිල වර්ණයක් තියලා අලුත් නිලධාරීන් ටිකක් පත් කරගන්න ඕනේ. එහෙම කරන්න දෙන්න බෑ. ඈ එහෙම කරන්න දෙන්න බෑ. එහෙම කරන්න බැරි නෑ. එහෙම කරන්න පුළුවන්. එහෙම කරන්න ඕනේ. අනික ඒ නිල වර්ණයට මම සභාපති හැටියට ඉදිරිපත් වෙනවා. අපිට පුළුවන් ඔය සභාපතිකම් කරන්න. එහෙම කරන්න දෙන්න බෑ. එහෙම කරන්න දෙන්න බෑ. බූරුව සභාපති විදිහට ඉදිරිපත් වෙන්නේ මම. ඒක තමයි බොරුව කියන්නේ. එහෙම කරන්න දෙන්න බෑ. යමන් එළියට ඥානකට එකක් කන්න. ඥානකට දෙන්නකට යමන්. තරින්දු මෝඩ හරකෙක් වෙන්න එපා උඹ. හරි බලපන් දැන් මෙච්චර ලස්සන වැඩි හරියන්නේ තෝ මැද්දෙන් පැනලා වැඩි සෑව බූරුවා. ඔය කරන්න කියපු දේ නේ මං කරේ. කරන්න කියපු දේ කරන්න යකෝ මෙහෙම වෙනවද බූරුවෝ? අර මොකද්ද කරන්න ඕනේ කියලා කියන්න වාරියට. මේ අහපන්. දැන් බැරි වෙලාවත් මම ගොවි සමිතියේ සභාපති වුණොත් මම කරන් ඉන්න වැඩ ටික ගැන ඇතුළට ගිහලා කියනවා. උඹට තියෙන්නේ ඒ කියන හැම එකටම එහෙම වැඩක් කරනවා ඉතින් කරන් ඉන්නේ දාබරය තමයි. කියලා මට සපෝට් එකක් දීපන්. අයියෝ දැන් යන්නේ මට හරියට වැඩි තේරෙන්නේ. කල්නි toy ජෙරි කිව්වනම් මම වැඩි කොල්ලා දිනවා ඉස්සටම. හැබැයි මේ පාර තෝ වැඩ යනුවොත් බලාගනි. පක්. වරින් බූරුවා. මුදලාලි බැරි වෙලාවත් ගොවි සමිතියේ සභාපති මම වුණොත් වැව හාරලා ගමේ මිනිස්සුන්ට කුඹුරු වලට කලට වේලාවට වතුර ටිකක් දීලා මුළු යායම අස්වද්දලා තමයි මම පස්ස බලන්නේ. එහෙම වැඩක් කරනවා නම් කරන් ඉන්නේ දාපරියය තමයි. ඒ විතරක් නෙමෙයි මුදලාලි. සමිතියේ මුදල් විගණනය කරලා කළමනාකරණය කරලා විනිවිද භාවයකින් කටයුතු කරනවා. එහෙම වැඩක් කරනවා නම් කරන් ඉන්නේ දාපරියය තමයි.
ගොවි සමිතිය වැඩ විතරක් නෙමෙයි. මේ ගමේ වෙන වංචා දූෂණ ඒ සියලුම දේවල් මම නැති කරනවා. එහෙම වැඩක් කරනවනේ කරන්නේ නිදාපෙරිය අයියෝ තමයි. ඔව්. දැන් බලන්න මුදලාලි මේ ගමෙත් කුඩු බෝ වෙලා. ඈ මම මේ සියලුම දේවල් නැති කරනවා. මේ කවුරු හරි එකෙක් ගමට කුඩු බෙදනවා. එහෙම වැඩක් කරනවනේ කරන්නේ නිදාපෙරිය අයියෝ තමයි. ඈ අනික මුදලාලි රෑකට බඩදරු අම්මා කෙනෙක් ලෙඩෙක් ඉස්පිරිතාලෙට ගෙනියන්න වාහනයක් තියනවද කියන්නකෝ. වාහන තියෙන මිනිස්සුත් වාහන දෙන්නේ නැහැ. ඒ හින්දා මම ගන්නවා සමිති සල්ලි වලින් ත්‍රිවිල් කට්. එහෙම වැඩක් කරනවනේ කරන්නේ නිදාපෙරිය අයියෝ තමයි. ඒකනේ. දැන් වැඩි ඕනේ නැහැ මුදලාලි. දැන් මේ දවස්වල සභාපති මහත්තයාගේ නෝනා ඉන්නෙත් බඩින්නේ. එහෙම වැඩක් කරනවනේ කරන්නේ නිදාපෙරිය අයියෝ තමයි. ඔව්. ඈ මොකද යකතෝ කිව්වේ? ඔයාට පුළුවන් දැන් එච්චර හරියක් කරන්න. එහෙම වැඩක් කරනවනම් කරන්නේ අපේ රත්තරන් දාපෙරිය අයියෝ තමයි. අම්මට බලන්න සභාපතිතුමා මු කිව්ව බලු කතාව. මොකද යකතෝ කිව්වේ? ආයෙත් ඇරිය. ඔබ දැනගනින් මේ සමිතියේ සභාපතිලේකන් අපි දෙන්න තමයි හරි. ඒක එදත් එහෙමයි අදත් එහෙමයි. අන්න ඒක මතක තියාගන්න. සභාපතිතුමා මම මුන් දෙන්නට ගැහුවට මං ගැහුවට පස්සේ එක දෙන්නේ මෙරේ කියලා තියෙන බයිට් විතරයි. අයියෝ මගේ කෝප්පේ. බලන්න මම ඕනේ තරිදු. ඕ පිටිපා.